හෙලෝ එවරිවන් ඔන්න ඉතින් කොහිල කන්න ආස නැති කට්ටියට කොහිල කවන්න විදිහක් මං කියලා දෙන්නද? එහෙනම් එන්නකො මාත් එක්ක මේ රසම රස වඩේ එක හදන හැටි බලන්න. ඉතින් මම මෙතන පාන් පිටි අරගෙන තියෙනවා, ඒ වගේම කොහිල ග්‍රේට් කරගෙන තියෙනවා, ඒ වගේම කරපිංචා, අමු මිරිස්, ලූණු, ඒ වගේම බිත්තරයක් අරගෙන තියෙනවා. ඉතින් මම මුලින්ම කොහිල ටික බෝල් එකකට දාලා ඒකට ලූණු ටික, ඒ වගේම අමු මිරිස් ටික, කරපිංචා ටික දාලා මේ ටික හොඳට අපි අතෙන් අනා ගන්නවා. ඊට පස්සේ අපි මේකට ලුණු කුඩු, ඒ වගේම කෑලි මිරිස් ටිකක්, ඒ වගේම ගම් මිරිස් කුඩු ටිකක් එකතු කරලා මේක හොඳට පොඩ්ඩක් අතෙන් මික්ස් කරගන්න. ඉතින් මෙන්න මේ ගානට අපි මික්ස් කරගත්තට පස්සේ අපි මේකට බිත්තරයක් එකතු කරගෙන මේක පොඩ්ඩක් ස්පැචුලා එකකින් මික්ස් කරගන්න ඕන. ඉතින් මෙන්න මේ ගානට මික්ස් කරගත්තට පස්සේ අපි අරගත්ත පාන් පිටි ටික මේකට එකතු කරගෙන අපි හොඳට මේක ඩෝ එකක් වෙනකන් අනා ගන්න ඕන. ඉතින් අපේ ඩෝ එක මෙන්න මේ වගේ තමයි එන්න ඕන. අන්තිමට මං අතට තෙල් චුට්ටක් අරගෙන මේ ඩෝ එකේ ගාලා පොඩ්ඩක් අපි මේක අනා ගන්නවා. ඉතින් ඊට පස්සේ අපි මේ ඩෝ එක සමාන කොටස් වලට කඩලා මම මේ පෙන්නනවා වගේ මේක බෝල වලට හදාගෙන අපි මේ වඩේ එකේ හැඩය අපේ අතෙන් හදා ගන්න ඕන. ඔයාලත් මම මේ පෙන්නලා තියෙනවා වගේ මේ වඩේ එකේ හැඩේ හොඳට මේ වගේ අතෙන් හදා ගන්න. ඉතින් මෙන්න මේ වගේ තමයි අපි මේ වඩේ ටික හදා ගන්න ඕන. ඊට පස්සේ මම මෙතන වඩේ ටික ඔක්කොම හදාගෙන ඉවරයි. ඊළඟට මම තෙල් එකක් ලිපේ තියලා ඒක තෙල් එක රත් වෙනකොට අර වඩේ එකින් එක දාලා මේව රන්වන් පාට වෙනකම් බැද ගන්නවා. ඉතින් මේ වඩේ ටික බැද ගන්නකොට මද ගින්දරේ හරිම පරිස්සමට මේ වඩේ ටික ඔයාලා බැද ගන්න. ඉතින් මෙන්න මේ ගානට බැදුනට පස්සේ අපි අපේ වඩේ ටික පෑන් එකෙන් අයින් කරගන්නවා. ඉතින් මේ වඩේ එක හරිම රසයි. ඔන්න ඉතින් කොහිල කන්න ආස අය වගේම කොහිල කන්න ආස නැති අයටත් කොහිල කන්න රසම රස රෙසිපි එකක් තමයි මම අද අරගෙන ආවේ. ඉතින් ඔයාලත් මේකට ආස වෙයි කියලා මම හිතනවා. මගේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්නත් කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් දවසක අපි හම්බ වෙමු. එතකම් මං ගිහින් එන්නම්.